මේ වෙනකොට අපි සියලු රටවල් එක්ක කරන රාජතාන්ත්‍රික ගනුදෙනු හරහා ආර්ථික වශයෙන් දේශපාලනයෙන් වශයෙන් විශාල වාසි ප්‍රමාණයක් දැනටමත් අරගෙන තියෙනවා. අපි අසල්වැසි ඉන්දියාවත් එක්ක ඊටාම කිට්ටු සම්බන්ධතාවයක් ගොඩනගලා තියෙනවා. ඒ නිසාම පළවෙනි රාජතාන්ත්‍රික ගමන සඳහා අපිට ආරාධනාව ලැබුණා. ඒ ගමන හරහා අපි විවිධ ආර්ථික සහයෝගිතා ගිවිසුම් ගණනාවකට ආවා. මේ වෙනකොට ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන අප්‍රේල් මුල වෙනකොට ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඒ ශ්‍රී ලංකාවට පැමිණෙනකොට අපි අතර අලුත් අවබෝධතා ගිවිසුම් කීපයක් අත්සන් කරන්න අපි යොදාගෙන තියෙනවා. ඒ වගේම සම්පූර් සූර්ය බල ව්‍යාපෘතිය අපි විවෘත කරනවා. මීට කලින් අපිට ණයක් විදියට ලැබිලා තිබිච්ච මහව ඉඳලා අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය සම්පූර්ණයෙන්ම අපිට ප්‍රධානයක් විදියට අපිට ලබා දෙනවා. ඒක ණයක් නෙමෙයි. අපි ඉන්දියානු ගමනෙන් ලබාගත් වාසි ජයග්‍රහණ ගරු අග්‍රාමාත්‍යතුමා ලංකාවට පැමුණාම අපි ඒවා විවෘත කිරීම කරනවා. අපි ඒවා නිල වශයෙන් ඒ විවෘත කිරීම කටයුතු කරනවා. ඒ වගේම අපේ රටේ විවිධ ආගමික ස්ථාන සඳහා පහුගිය කාලය තුල එකඟතාවයන් වලට ආවා. ඒ සඳහා සූර්ය බල ශක්ති පද්ධති ලබා දෙන්න තේ තවත් වැඩි කරගනිමින් අපි අවබෝධතා ගිවිසුම් වලට එළඹුණා. ඒ කටයුත්තත් තවත් ශක්තිමත්ව අපි ඉදිරියට ගෙන යමින් තියෙනවා. ඒ වගේම වතුකරේ ජනතාව සඳහා නිවාස ලබා දීම සඳහා තවත් ආධාර වැඩි කරමින් ඒ ව්‍යාපෘති ඉදිරියට ගෙනියනවා. ඒ සියලු උදව් අපි අපේ මිත්‍රත්වය මත මේ කෙටි කාලය තුල තවත් ශක්තිමත් කරලා ඉදිරියට ගෙන යමින් තියෙනවා. ඒ වගේම මහජන චීන සමූහ ආණ්ඩුව ඒ රාජතාන්ත්‍රික ගමනත් එක්ක අපි විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගත්තා. අවබෝධතා ගිවිසුම් 15කට අපි අත්සන් ලැබුවා. ඒ හරහා මේ 2025 අවුරුද්දට නොමිලේ අපිට පාසල් දරුවන්ට නිලැඳුම් ලබා දෙන්න චීනය මැදිහත් වෙලා තියෙනවා. 2026 අවුරුද්ද සඳහාත් මුළුමනින්ම නොමිලේ ඒ දරුවන්ට නිලැඳුම් ලබා දෙන්න චීනය අපිට එකඟතාවය පළ කරා. ඒ වගේම පෝට් සිටිය තුල අලුත් සම්බන්ධ ශාලාවක් ඉදිකිරීම සඳහා වෙච්ච මූලික අධ්‍යයන කටයුතු කරන්න දැන්ටමත් මුදල් වෙන් කරලා තියෙනවා. පෑලියගොඩ, මොරටුව, කොට්ටාව ඒ ප්‍රදේශවල නිවාස 1896 අලුතෙන් ඉදිකිරීම සඳහා සම්පූර්ණ ප්‍රධානයක් විදියට අඩු ආදායම්ලාභී නාගරික ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට නිවාස හදලා දෙන්න චීනය අපිට එකඟතාවය පළ කරලා දැනටමත් අපි මේ වැඩ ආරම්භ කරලා ඉදිකිරීම කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ හරහා මේ රටේ කලා සංස්කෘතික ශේෂ්ඨයේ නියුතු අයටත් නිවාස ලබා දෙන්න අපි කටයුතු කරමින් යනවා. ඒ වගේම මේ වෙනකොටත් චීන සයිනොපෙක් සමාගම හම්බන්තොට ප්‍රදේශයේ ඩොලර් බිලියන 3.7ක ඒ රිෆයිනරි එක සඳහා වෙච්ච ආයෝජනයට එකඟතාවය පළ කරලා ඒ මූලික කටයුතු දැන් සිද්ධ කරමින් යනවා. එක්සත් එමීර් රාජ්‍ය අපේ විදේශ ගමන හරහා ඒ රාජතාන්ත්‍රික ගමන හරහා අවුරුදු ගණනාවක් තිස්සේ සම්පූර්ණ කරගන්න බැරිව තිබිච්ච එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන ප්‍රවර්ධන සහ ආයෝජන ශක්තිමත් කිරීම සඳහා වෙච්ච ඒ කොමිසම අපි ස්ථාපිත කරා. ඒ සඳහා අපි අත්සන් ලැබුවා. මෙතෙක්කල් UAE රාජ්‍ය අපේ රටේ ආයෝජනය කරන්න බයෙන් හිටියා. විශ්වාසය නැතුව හිටියා. ඒ ආයෝජන වලට සහතිකයක් නැති හින්දා දැන් අපි ඒ කටයුත්ත අවසන් කරලා අපි ඒ කමිෂන් එක හරහා ඒ අයට විශ්වාසය ඇති කරලා තියෙනවා. ඒ හරහා මැද පෙරදිග රාජ්‍යයන් බොහෝ ප්‍රමාණයක් පහුගිය කෙටි කාලය තුල අපේ රටත් එක්ක අලුතෙන් ආයෝජන කරන්න එකඟතාවය පළ කරලා ඒ විදේශ අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු ලංකාවට ඇවිල්ලා ඒ සඳහා එකඟතාවය පළ කරලා තියෙනවා. දැනටමත් අපි මේ ආර්ථික වශයෙන් අපේ ලෝක වෙළඳපොලේ අපේ පංගුව වැඩි කිරීම සඳහා රිෆයිනරි 4ක් සඳහා අපි රටවල් 4කට යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. සපුවස්කන්ධය අපි අලුතෙන් රිෆයිනරි එකක් හදන්න යෝජනා කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. හම්බන්තොට එක වගේම නවීන තාක්ෂණික යුක්ත රිෆයිනරි එකක් සපුවස්කන්ධ පිටවන්න. ඒ වගේම ත්‍රිකුණාමලේ
එවැනි එකක් පිළිබඳව අපි යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. ඒ සඳහා මේ රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන් අපි ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් තියෙනවා. ජපානයේ පහුගිය කාලය තුල ආන්දෝලනයට ලක් වෙච්ච රත්නායක ගුවන්තොටුපළ ඊළඟ කොටස ඉදිකිරීම ඒක නතර කළා තිබුණා. ඒ කාලේ තිබිච්ච විවිධ ප්‍රශ්නත් එක්ක මතක ඇති මුළු රටම දන්නවා. දැන් ජපානයේ එකඟතාවය පළ කරලා මේ මූලික කටයුතු වලට අඩිතාලම දාලා තියෙනවා ඒ කටයුතු සාර්ථකව අවසන් කරන්න. ඒ විදිහට ලෝකයේ සියලුම රටවල් එක්ක විවිධ එකඟතාවයන් සම්මුතින් වලට ඇවිල්ලා අපි මේ කටයුත්ත ශක්තිමත් ඉදිරියට ගෙනෙමින් තියෙනවා. මම එකක් දෙකක් මතක් කරන්නම්. අපේ ජෛව විවිධත්වයේ පිළිබඳ සම්මුතිය අපි කැබිනට් මණ්ඩලය අනුමත කරලා ඒ අත්සන් කිරීමට අවශ්‍ය කරන මූලික කටයුතු ඉදිරි දිනවලදී අපි කරන්න සූදානමින් තියෙනවා. ඒ වගේම පැරිසියේ ඕසන් කොන්ෆරන්ස් එක ඒක අපි ලබන ජූනි වල ඒ පැවැත්වෙනවා. ඒකට සහභාගී වීම හරහා ඒ කටයුත්තෙන් අපි විශාල වාසි ප්‍රමාණයක් ලංකාවට ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ආසියානු සංවිධානයේ අපි ඉතා පැහැදිලිව ඒට කටයුතු වලට මැදිහත් වෙලා ඒ සමාජිකත්වය සඳහා දඬුවමත් ඉල්ලුම් කරලා ඒ සමාජිකත්වය ලබා ගැනීමේ මූලික පියවරයන් වලට මැදිහත් වෙමින් තියෙනවා. ඒ වගේම බ්‍රික්ස් සමුළුව පැවැත්වුණා. අපි බලයට ආපු විගසම අපි නිලධාරි මට්ටමින් ඒකට සම්බන්ධ වුණා. ඒ සමාජිකත්වය අපි ඉල්ලා සිටියා. නමුත් ඔවුන් තීරණයක් කරන් තියෙනවා සමාජිකත්වය පුළුල් කරන්නේ නැහැ කියලා. ඒ නිසා සමාජිකත්වය අපි ඉල්ලලා තියෙනවා. ඒක එහෙමම තියෙනවා. අපි විතරක් නෙමෙයි තව රටවල් කීපයක්. ඒ තියෙද්දී ඒ බැංකුවට බ්‍රික්ස් සමුළුව හරහා ක්‍රියාත්මක වන NDB බැංකුවට ඒ සමාජිකත්වය අපි ඉල්ලා සිටිනවා. ඒ සඳහා මහ බැංකුවේ අනුමැතියත් එක්ක අපි ඒ කටයුත්තත් ඉදිරියට ගෙන යමින් තියෙනවා. ඉතින් විවිධ ලෝකයේ විවිධ කලාප විවිධ මහද්වීපත් එක්ක අපි ඒ අන්‍යෝන්‍ය වශයෙන් විවිධ සම්බන්ධතා පවත්වගෙන යන්නේ මේ ආකාරයට. ඒ වගේම යුරෝපා සංගමේ GSP+ පිළිබඳ සාකච්ඡාව ඒ සමාලෝචනය දැන් පටන් අරන් තියෙනවා. ලබන අප්‍රේල් මාසෙ වෙනකොට ඒ නියෝජිත කණ්ඩායමක් ලංකාවට එනවා ඒ සමාලෝචනය කරන්න. ඊට අවශ්‍ය කරන මූලික පදනම අපි සකස් කරමින් යනවා. දැනට ඒ සාකච්ඡා අපි ඉතා සාර්ථක ඉදිරියට ගෙනෙමින් තියෙනවා. ඉතින් අලුතෙන්ම මුහුණ දීපු ප්‍රශ්නය ඇමරිකා එක්සත් ජනපදය ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ අලුත් ප්‍රතිපත්තිය බදු ප්‍රතිපත්තිය ඒ හරහා ලෝකයේ අපිට මුහුණ දෙන්න වෙන ගැටලු රාශියක් තියෙනවා. අපි ඇමරිකාවට ඇත්තම ගත්තොත් ඩොලර් බිලියන 3ක විතර අපනයනයන් කරනවා. අපි ඇමරිකාවෙන් 368ක් විතර තමයි මිලියන ආනයනය කරන්නේ. ඒත් අපිට විශාල වෙළඳ පොලක් තියෙනවා. ඒ අපනයන වෙළඳ පොලක්. මේ බදු ප්‍රතිපත්තිය හරහා අපිට මුහුණ දෙන්න තියෙන තත්වයට අපි කොහොමද ලෑස්ති වෙන්නේ කියලා අපේ ලක්ෂ්මන් කදිරගාම රායතනය හරහා අපි විවිධ විද්වතුන් විවිධ ශේෂ්ඨවල විද්වතුන් පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් එය එකතු කරගෙන පෞගේ දිනවල අපි සාකච්ඡා කරලා උපාය මාර්ගික වැඩපිළිවෙලකට යන්න මූලික අධ්‍යයන දැම්මා. ඇක්ෂන් ටාස්ක් ෆෝස් එකක් ක්‍රියාකාරී බලකායක් හදලා අපි ඒකෙන් කොහොමද මේ තියෙන තත්ත්වයට මුහුණ දෙන්නේ කියලා අපි මූලික මැදිහත් වීම කරමින් තියෙනවා. ඒ වගේ අර ග්ලෝබල් මාකට් එකේ පංගුව වැඩි කරගන්න අප්‍රිකානු කලාපය තුල ඒ අලුත් ආයෝජන කලාපයක් අපි හඳුනාගෙන තියෙනවා. ඉතින් අප්‍රිකානු කලාපය තුල කොහොමද අලුත් වෙළඳ ගිවිසුම් හරහා අපේ අපනයන යන ඒ කලාපයට අලුතෙන් ප්‍රවේශ කරන්න කියන එක අපි අලුතෙන් හිතලා ඒ සඳහා මූලික මැදිහත් වීම කරමින් තියෙනවා. ආයෝජන ගෙන්ව ගැනීම ඒ වගේම IT තාක්ෂණය හරහා මේක කොහොමද පළල් කරගන්නේ කියලා අපි මූලික දේවල් දැන් සිදු කරමින් තියෙනවා. එතෙන්දී මම කියන්න කැමති ඒ ස්ලාස්කොම් IT හරහා යන දේ අපි කොහොමත් අපේ ආණ්ඩුව ඩිජිටලයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නවා. ඒ හරහා අපි ඇවිල්ලා පොඩි කාලයක් තුල මාස දෙකක් ඇතුළත මුළු ලෝකයේ තියෙන සියලුම තානාපති කාර්යාල සහ මහා කොමසාරිස් කාර්යාල හරහා ලංකාවෙන් ඒ රටවලට ගිහිල්ලා රැකියාවල නියුක්ත අයට එයාගේ දරුවන්ට උපැන්න සහතිකය, විවාහ සහතිකය, මරණ සහතිකය මේ සහතික තුනම ඔන්ලයින් ක්‍රමයට ඒ රටවල වල ඉඳලම ලබා ගන්න පුළුවන් ක්‍රමය දැන් අපි සකස් කරලා තියෙනවා. ලෝකේ ඕනම රටක ඉන්න ශ්‍රී ලාංකිකයෝට ලංකාවට එන්න දෙයක් නැහැ. අපි ඇවිල්ලා මාස දෙකකින් මුළු ලෝකයේම සියලුම අපේ තානාපති කාර්යාලවල මහා කොමසාරිස් කාර්යාලවල ඒ පහසුකම අපි ඇති කරලා තියෙනවා. ඩිජිටල් කරන්නේ වචනෙන් නෙමෙයි වැඩවලින් අපි ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පාස්පෝර්ට් එක ගන්න දැන්ට ලංකාවට එන්න ඕනි. ඒකත් අපි IOM එක හරහා දැන් මූලික පියවර වලට ගිහිලා තියෙනවා. ඒ කැබිනට් මණ්ඩලය අනුමත කරාම අපිට ඒ කටයුත්තත්
ඒ රටවල ඉඳලම කරගන්න පුළුවන් තත්ත්වය තියෙනවා. විශේෂයෙන් මතු කරපු ප්‍රශ්නයක් හින්දා මම මේ ඩිජිටල් කරණයත් එක්ක ඉතාලියේ ඩ්‍රයිවිං ලයිසන් පිළිබඳ ප්‍රශ්නේ ඇත්තටම මේ ගිවිසුම් අවුරුදු 5න් 5ට අලුත් කළ යුතු එකක්. 2017 අත්සන් කරාට පස්සේ 2022 වෙනකොට ඒක අවසන් වෙනවා. 2022 ඉඳලා මේ වෙනකන් ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් ඒක අපේ වැරද්දක් නෙමෙයි. ඇත්තම ගත්තොත් හිටපු තානාපතිවරු නම සඳහන් කර නැතුණාට එහෙම එකක් කිව්වා. එහෙම ප්‍රශ්න වෙලා තියෙනවා. නමුත් අපි ඇවිල්ලා ඒ සාකච්ඡා අපි ආරම්භ කරා. දැන් මම කියන්න කැමති පහුගිය කාලේ ගිය අවුරුද්දේ අගභාගයේ ඔක්තෝබර් වල පාකිස්තානයේ බංග්ලාදේශයේ ශ්‍රී ලංකාව අපේ රටවලට ඉතාලි වීසා දෙන එක නතර කරලා තිබුණේ. තහනම් කරලා තිබුණේ. මේ මාර්තු 4 වෙනිදා අපි සමත් වුණා ශ්‍රී ලංකාවට ඒ පනවල තිබිච්ච තහනම ඉවත් කරගන්න. දැන් අපිට ඉතාලි රාජ්‍ය වීසා පහසුකම් ලබා දෙනවා. ඩ්‍රයිවිං ලයිසන් එක වර්ක් වීසා ලබා දෙනවා. ඩ්‍රයිවිං පස්සේ කියන්නේ මට පොඩි වෙලාවෙ තියෙනවා. හරි. ඊළඟට ඩ්‍රයිවිං ලයිසන් එක ඔබට කියන්න සතුටුයි මන්ත්‍රීතුමාට පහුගිය 11 වෙනිදා ඉතාලි රාජ්‍යයෙන් අපිට දැනුම් දුන්නා. ඇත්තට මේ ඩ්‍රයිවිං ලයිසන් එකේ ගිවිසුමේ දැන් ප්‍රමාදයේ තියෙන්නේ ලංකාවෙන් අපි නිකුත් කරන ලයිසන් වල තාක්ෂණික වෙනස්කම් ගොඩක් තියෙනවා. ලයිසන් වර්ග 5ක් විතර නිකුත් කරලා තියෙනවා. ඒගොල්ලෝ ඒක පැත්තෙන් තියෙන ඉතාලි ආණ්ඩුවේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතාලි ආණ්ඩුව අපිට කියලා තියෙනවා මේක හඳුනා ගැනීමේදී ගැටලුවක් තියෙනවා. ගරු අමාත්‍යතුමා ඔබතුමාට තව විනාඩි 2ක් තියෙනවා. හරි. එක ක්‍රමයකට දෙන්න කියලා. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් කතා කරලා ඔවුන් එකකතාවයේ දැන් පළ කරලා තියෙනවා. අපිට 11 වෙනිදා ලියුම ආවා. දැනුම් දුන්න නිල වශයෙන් අපේ තානාපති කාර්යාලයට 13 වෙනිදා අපිට අමාත්‍යංශයට දැනුම් දුන්නා. අපි දැන් ආර්මියකට දැනුම් දීලා තියෙනවා. ඒ අවශ්‍ය කරන කැටගරි වල වෙන්න ඕනි වෙනස්කම් මොනවද කියලා. ඒ ටික අවසන් වුණාන් පස්සේ ඉතාලියේ ඩ්‍රයිවිං ලයිසන් එක අවසන් කරන්න පුළුවන්. ඒ අවසන් අධීරයේ දැන් තියෙනවා. ඊටම සතුටින් දැනුම් දෙන්න කැමති ඉතාලියේ ජීවත් වෙන සියලුම දෙනාට. අවසාන වශයෙන් විනාඩි කිහිපය නිසා මානව හිමිකම් සංවිධානයේ රටක් විදිහට අපි මුහුණ දීලා තියෙන අභියෝගයක් තියෙනවා. ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් මීට පෙර ඉදිරිපත් කරලා තිබුණා. එය ඡන්ද විමසීමට ලක් කරනවා ලබන සැප්තැම්බර් මාසේ. අපි ඒ සඳහා අපේ රට විදිහට අපි උපරිම මැදිහත් වීම කරමින් තියෙනවා. ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කරන්න දේශීය යාන්ත්‍රණයක් ඇතුළේ අපේ රටේ නීති ආධිපත්‍යය තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් ජාතික සමගිය ඒ රිකන්සිලේෂන් ප්‍රොසෙස් එක ඉස්සරහට යවමින් අපි කොහොමද ඒක කරන්න කියන එකට දැනටමත් ඒ ආයතන ශක්තිමත් කරන්න පියවර ගන්න තියෙනවා. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලට ඉතා වගකීමින් යුක්තව දැනුම් දුන්නා. අපි ඒ කටයුත්ත දේශීය යාන්ත්‍රණයක් තුල ඉතා පැහැදිලිව අපි ප්‍රායෝගික ක්‍රියාවට නගලා සනාථ කරන්න සූදානම් කියලා. එස අපි මේ රටේ ජනතාවටත් කියනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සංවිධානයේ හරහා පහුගිය කාලේ අපිට ඇතිවෙච්ච තත්ත්වය වෙනස් කර ගැනීම සඳහා වෙච්ච ජාතික සමගිය ගොඩනැගීම හරහා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ඒ වැඩපිළිවෙල ක්‍රියාවට නගන්න අපි දැනටමත් තීන්දුව తీරන අරගෙන ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ වගේම කෙටියෙන් හරි මම කියන්න සංචාරක කර්මාන්තේ අපි ඉලක්ක කරා ගිය අවුරුද්ද මිලියන 2ක් ආවා. මේ අවුරුද්ද ඉලක්කය මිලියන 3යි. අපි ඉලක්කය සම්පූර්ණ කරන්න අනිවාර්යෙන් කටයුතු කරනවා. මේ මාස දෙක ඇතුළත විතරක් ජනවාරි පෙබරවාරි ලක්ෂ 5කට වැඩි ප්‍රමාණයක් විදේශිකයෝ ආවා. දවසකට 7-8000ක් විදේශිකයෝ ලංකාවට පැමිණෙනවා. එයාට අවශ්‍ය කරන යටිතර පහසුකම් ඒ ප්‍රමාණාත්මක විතරක් නෙමෙයි ගුණාත්මක මට්ටමින් ඔවුන්ව ඉහළ මට්ටමේ අයව ගෙන්වා ගැනීම සඳහා වෙච්ච වැඩසටහන් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා පුහුණු වැඩසටහන් ඒ සංචාරක කර්මාන්තයේ ඩිරෙක්ට් සහ ඉන්ඩිරෙක්ට් සම්බන්ධ වෙලා ඉන්න සියලු ශේෂ්ත්‍රයන් අපි නගා සිටීම සඳහා වැඩසටහන් පුහුණු වැඩසටහන් ගණනාවක් ආරම්භ කරලා තියෙනවා. දැනටමත් අපේ සංචාරක හෝටල් ආයතනයේ කළමනාකරණ ආයතනයේ මෙතෙක් කල ඩිප්ලෝමා පාඨමාලාව ලබා දුන්නේ. අපේ UGC එක දැනට එකඟ වෙලා තියෙනවා. දැන් එකඟ වෙලා තියෙනවා ඩිග්‍රියක් අපිට ලබා දෙන්න, උපාධි ලබා දෙන්න. අපි ඒ සංචාරක කර්මාන්තයේ ගුණාත්මක ඉහළ නැංවීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ගත් අපි අරගෙන තියෙනවා. ඒ වගේම තමයි අපේ විදේශ රැකියා ශාස්ත්‍රයේ කෙටියෙන් හරි කියන්නම් දැනට බිලියන 6.7ක් 6.57ක් අපි ආදායම් උපදෙලා තියෙනවා. මේ අවුරුද්දේ අපි එක බිලියන 7ක් දක්වා වැඩි කරගෙන 7.5ක් දක්වා වැඩි කරගෙන අපේ ස්කිල් ලේබර්ස්ලා රට යවන්න ලෝ ස්කිල් අයව අඩු කරලා ඒක 28 ඉඳලා 25ට අඩු කරන ගමන් අපේ ස්කිල් ලේබර්ස්ලා 72ක 75 දක්වා වැඩි කරගනිමින් අපි ඒ ශේෂ්ත්‍රය නගා සිටීම සඳහා පියවර ගණනාවක් තියෙනවා.
ප්‍රධාන වශයෙන් ඒට තිබුණ දේශපාලන මැදිහත්වීම අහෝසි කරලා කිසිදු දේශපාලන බලපෑමක් මැදිහත්වීමක් නැතුව අපේ රටේ තරුණ තරුණියන්ට ඕනෑම රටක රැකියාවක් කිරීම සඳහා අවස්ථාව ලබා දීම සඳහා අපි දැන් තත්ත්වයන් වෙනස් කරලා තියෙනවා. එනිසාගරු කතානායකතුමනි මේ කෙටි කාලය තුල විදේශ කටයුතු සංචාරක සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ විදියට අපි ඉතා ශක්තිමත් ගමනක් ආරම්භ කරලා තියෙනවා. ඒ පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා සහයෝගය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මම අවසන් කරනවා.